සමහරක් බැඳීම් තියෙනවා මේ ලෝකයේ. දැන් අපේ තරුණ දරුවෝ බැඳීම් ඉස්සරහා පුදුමාකාර විදිහට අසරණයි. ඒ අසරණකම වෙන මොකක්වත් හින්දා නෙමෙයි පින්වත්නි. රාගයේ හින්දාමයි. ද්වේෂයේ හින්දාමයි. මෝහයේ හින්දාමයි. කෙනෙක්ට පුළුවන් නම් රාගයෙන් තොර බැඳීමක් ඇති කරගන්න. ලෙන්ගතු බැඳීම. කෙනෙක්ට පුළුවන් නම් ද්වේෂයෙන් තොර බැඳීමක් ඇති කරගන්න. දැන් මේ පින්තුල්ල බලයි ස්වාමිනී රාගයෙන් තොර බැඳීමක් කොහෙද? ඇයි මගේ පින්වත්නි ඔබ අහලා නැද්ද සංසාර ජීවිතේ ජීවත් වෙච්ච පාරමී පුරුපු මහ උතුමන් වහන්සේලාගේ කතා? ඔබ අහලා තියෙනවා රෝමියෝ ජුලියට් ගැන? ඔබ අහලා තියෙනවා රාධා ක්‍රිෂ්ණා ගැන? ඔබ අහලා තියෙනවා සාලි අශෝකමාලා ගැන? ඔබ අහලා තියෙනවා තාජ් මහල් හදපු කෙනා ගැන? හැබැයි බලන්න ඔබ දන්නවද කියලා සිද්ධාර්ථ යශෝදරා ගැන? සිද්ධාර්ථ කුමාරයාත් යශෝදරාවත් අතර තිබ්බ සංසාරක බැඳීම පිළිබඳව ඔබ දන්නවද බලන්න? නෑ. මේ ලෝකයේ තිබ්බ ලස්සනම බැඳීම සිද්ධාර්ථත් යශෝදරාවත් අතර ඇතිවෙච්ච බැඳීම. සංසාරගත ආදර බැඳීම ඉවර වුණේ මගේ පින්වත්නි නිකලස් බත්. යශෝදරාව අවසානයේදී පිරිනිවන් පෑවේ අභිඥාලාභීන් අතර අග්‍රස්ථානීය ලබලා කුටියට ගිහිල්ලා සැතපුණා. සැතපීලා තමයි ධානවලට සමවැදිලා පරිනිර්වාණයට පත් වුණේ. මේ සාංශාරික බැඳීම කොච්චරක්ද කියනවනම් මගේ පින්වත්නි අදටත් යශෝදරා මහරහත් මෙහෙණින් වහන්සේගේ ධාතුන් වහන්සේ නමක් අල්ලන්න සමතෙක් මේ ලෝකේ නැහැ. සාරා සංකේය කල්පලක්ෂයක් පුරාවටම සිද්ධාර්ථ කුමාරයා වෙනුවෙන් කැපකරපු උත්තම වස්තුන් නිසා ඒ ධාතුන් වහන්සේලාව කිසිම කෙනෙකුට අල්ලන්න පුළුවන් කමක් නැහැ. ඇල්ලුවොත් යම් කිසි කෙනෙක් හිස දෙකට මැද්දෙන් කැඩිලා වෙන් වෙනවා කියන. දෙවිවරු මේ යශෝදරා මහරහත් මෙහෙණින් වහන්සේට හරි ප්‍රිය නිසා දෙවිවරුන්ට මේ ධාතුන් වහන්සේලා නැතිකම මහා දුකක් වුණා. ඒ දුක නිසාම මොකද කළේ?